හරිද? හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනලා තියෙන්නේ හරියට සොෆ්ට් බෝල් වලින් කැරම් බෝලයක් දාන විදිය. හරි ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සෙල්ලම කැරම් බෝලයක් දාද්දි බෝලේ අල්ලන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මාපට ගිල්ලයි දබර ගිල්ලයි මැද ගිල්ලෙනුයි. ඉතින් මෙහෙම වෙද ගිල්ලයි සුළු ගිල්ලයි අපි කැරම් බෝලයක් දාද්දි අල්ලන්නේ. ඉතින් බෝලේ දාද්දි අපි ගන්න ඕනේ අත මෙතනින් මේ ඔයාලා පේනවද දන්නේ නැහැ මෙතනින් ගන්නෙ. හරි ඉතින් අපි බෝල් දෙක තුනක් දාලා බලමු. දැක්කනේ ඉතින් ඒ බෝලේ ඔයාලා ගාන්නට මෙව කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් වම් රයිට් හෑන්ඩ් බැට්ස්මන් කෙනෙක් දාන්න තමයි මේක හරියට වැටෙන්නේ. මොකද ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක්ට ගහන්න ලේසි ඒවට. අපි තව බෝල් දෙක තුනක් දාලා බලමු. යාළුවනේ ඒ බෝලේ හරියට දානවා නම් ඉතින් බෝල් ස්පීඩ් එක අනුව තමයි බෝලේ කැපෙන ප්‍රමාණය වැඩි වෙන්නේ. ඉතින් වමත් දකුණත් බැට්ස්මන් කෙනෙක් නම් ඒක ලේසි. මොකද මෙහෙන් දාලා ඇතුළට ගමන එක. වමත් කෙනෙක් මෙහෙන් තමයි දාන්න වෙන්නේ. ඒ කියන්නේ ලෙග් එකෙන් ඇතුළට තමයි දාන්න වෙන්නේ. ඉතින් මේක ෆාස්ට් බෝලර්ස් වලට දාන්න පුළුවන්. ෆාස්ට් බෝලර්ස්ලා ඉතින් ඒක ටර්න් කරන්න ගියාම තමයි බෝලේ අතින් රිලීස් කරලා තමයි අමාරු. අපි ඉතින් ෆාස්ට් බෝලින් වලිනුත් දාලා බලමු කැරම් බෝල දෙක තුනක් කොහොමද බෝලේ වැටෙන්නේ කියලා. හරි දැන් අපි ෆාස්ට් බෝල් දෙක තුනක් දාලා බලමු කැරම් බෝලෙන් බෝලේ ෆාස්ට් බෝලින් වලින් හරියට වැටෙනවද කියලා. ඉතින් කැරම් බෝලේ ෆාස්ට් බෝලින් වලින් වැටෙද්දි හරියට බෝලේ ටර්න් වෙන්නේ නැහැ. මොකද බෝලේ වේගෙත් එක්ක බෝලේ අතින් රිලීස් කරන්න ටයිම් එකක් නැහැ. එතකොට කැරම් බෝලේ හරියට වැටෙන්නේ නැහැ, ටර්න් වෙන්නේ නැහැ. හැම කෙලින්ම යන්නේ. ඉතින් අපි මේක හරියට ස්පින් වලට දැම්මු. ඉතින් බෝලේ හොඳට ටර්න් කරගන්නත් පුළුවන්, කඩළු ගන්නත් පුළුවන්. ඉතින් අහපො මං ඔයාලට කියනවා බෝලේ අල්ලන්න ඕනේ. මං කැම ළඟට කරලා පෙන්නන්නම්. මේ මාපට ගිල්ලෙනුයි දබර ගිල්ලෙනුයි මැද ගිල්ලෙනුයි මේ මැද ගිල්ල මෙහෙම මේ මැද ගිල්ල නමලා මෙහෙම ඒකෙන් මේකෙනුයි දබර මේ මාපට ගිල්ලෙනු තමයි අල්ලන්නේ. ඊට පස්සේ මෙහෙම අල්ලගෙන මේ ඇඟිලි දෙක පාවිච්චියට ගන්න අත අපි ගේන්න ඕනේ මෙහෙම මෙතනින් මෙහෙම කරලා යවන්න ඕනේ. ඕෆ් එකට මෙහෙම කරන්නත් පුළුවන්. ඒත් ඒක සාර්ථක නෑ. හැබැයි පුළුවන් නම් ඔයාලා උත්සාහ කරන්න. මෙතනින් අපි මෙහෙම කරවදින් බෝල් ටර්න් වෙන අපි ඒ විදිහට බෝල් දාලා බලමු. යාළුවනේ ඉතින් ඒ කියන්නේ බෝලේ වැටෙන වේගය අනුව බෝලේ ටර්න් වෙන ප්‍රමාණය වැඩි. සාමාන්‍යයෙන් අපි අත මේ හරියෙන් ගත්තොත් ඒත් බෝලේ ටර්න් වෙන ප්‍රමාණය වැඩි. ඉතින් එහෙම තමයි කැරම් බෝලයක් දාන්න. ඉතින් අපි තව අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අද හමු ගන්නවා. ඉතින් වීඩියෝ ඉවරන කලින් ඔයාලා මතක් කරන්නේ channel එක subscribe කරලා like කරලා තියන්න. ඉතින් සුබ දවසක්.